Hi guys, welcome to a movie review SL. ඉතින් ඔන්න අද ලස්සනම එකක් බලන්න හදන්නේ. අද අපි බලන්නේ 2017 රිලීස් වුණ Wish Upon කියන මූවි එක. මේක හොරර් මිස්ටරි මූවි එකක්. ඉතින් වෙනස්ම විදිහේ කතාවක් මේකේ තියෙන්නේ. ඉතින් එක්තරා විදිහක ලස්සන තරුණියක් ඉන්නවා. මෙයාට මියුසික් බොක්ස් එකක් හම්බ වෙනවා. මේ මියුසික් බොක්ස් එකකින් එයා කියන ඕනි දෙයක් කරලා දෙනවා. හැබැයි අවසානයේදී වෙන්නේ හිතපුවත් නැති දෙයක්. අපි යමු ඒක බලන්න. ජාත්‍යන්තර සිනමාව දන්න සිංහලෙන් බලන්න movie review SL මාව subscribe කරගන්න. ඇති මේ මූවි එක පටන් ගන්න හරිම ලස්සන පළාතකින්. ඉතින් ටිකක් නිස්කලංක විදිහේ ලස්සන ගෙදරකින් තමයි මේක පටන් ගන්න. ඊට පස්සේ අපිට පේනවා එක්තරා විදිහක කාන්තාවක්. ඉතින් මේ කාන්තාව ටිකක් කනස්සල්ලෙන් තමයි ඉන්නේ. ඊට පස්සේ මෙයා ගිහිල්ලා මෙයා ගාව තිබිච්ච යම්කිසි දෙයක් මෙයා බොක්ස් එකක වගේ දාලා ඊට පස්සේ කොලයකින් ඔතලා මෙයා ඒක කොහෙට හරි දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපිට පේනවා ඉස්සර පස්සේ මෙයා ගෙදර ඉස්සරහට ඇවිල්ලා ඒක ඩස්බින් එකට දානවා කියලා. ඊට පස්සේ මෙතනදී අපිට පේනවා තවත් චූටි ළමෙකුත් මෙතනින් එළියට එනවා කියලා. ඉතින් අතර මේ ළමයා ගැන කතා කරනකොට මේ ළමයා හරිම හොරතල්ලි වගේම තමයි තාම ගෙදර සෙල්ලම් වයසේ ඉන්නේ. ඉතින් මෙයා බයිසිකල් පදිනවා. ඉතින් මෙතනදී අම්මත් මෙයාට උදව් කරනවා. ඉතින් ඔහම කාලේ ගත වෙලා යනවා. මෙයා ගාබල් පැටියෙකුත් ඉන්නවා. ඊට පස්සේ මෙතනදී මෙයා කරන්නේ හැමින් සැරේ මේ බයිසිකල් පැදලා ඉවර වෙලා මෙයා ෂේප් එකේ ගියේ ඇතුළට යනවා. මෙයා උඩ තට්ටුවට යනකොට මෙයා හිතපුවත් නැති දෙයක් තමයි මෙයාට දකින්න වෙන්නේ. ඉතින් මේ චුටි ගෑල් ළමයාගේ නම තමයි ක්ලෙයා කියලා කියන්නේ. ඉතින් ක්ලෙයා එක පාටම දකින්න දෙයින් ටක් ගාලා අපිට පෙන්නවා. ඊට පස්සේ ඊළඟ සීන් එකෙන් ටිකක් ලොකු කාලෙදී ක්ලෙයා ඇහැරෙනවා බය වෙලා. ඉතින් ඇත්තටම මෙයා බය වෙලා ඇහැරලා තියෙන්නේ මෙයාගේ අම්මගේ මතකයක් එකේ. මෙයාගේ අම්මා ඇත්තටම කාලයකට කලින් මිය ගිහිල්ලා තිනවා. මෙයා දැන් ගොඩ කාලයක් වයසට ගිහිල්ලා වුණත් තාමත් මෙයා ඒ මතකයන් එක්ක ගොඩක් දුක් විඳිනවා කියලා අපිට මේ මූවි එක ඇතුලේ පේනවා. ඉතින් මෙයාගේ බලපෙටියත් මෙයා ගාවින්ම ඉන්නවා. මෙයා ගොඩක් බය වෙලා තමයි අම්මගේ ඒ සිහිනයත් එක්ක පියකරු සිහිනයත් එක්ක මෙතනදී මෙයා ඇහැරෙන්නේ. ඊට පස්සේ අපිට පේනවා මෙයාගේ පියා. ඉතින් ඇත්තටම මෙයාගේ තාත්තා ජොනතන් තමයි මෙයාගේ තාත්තගේ නම. ජොනතන් ජීවත් වෙන්නේ ටිකක් දුප්පත් විදිහට තමයි මෙයා ජීවත් වෙන්නේ. මෙයා ඇත්තටම කරන්නේ කුණු අදින ජොබ් එකක්. ඉතින් ඇත්තටම ටිකක් දුප්පත් විදිහට දුප්පත් පවුලක් ඇත්තටම මේගොල්ලෝ. මෙයා මේ ජොබ් එක තමයි කරන්නේ. කොහොම වුණත් ඇත්තටම අපිට පේනවා ජොනතන් ක්ලෙයාට ගොඩක් ආදරේ කරනවා. ඉතින් ඊට පස්සේ අපිට පේනවා ක්ලෙයා ඉස්කෝලේ යනවා. ඉතින් ඉස්කෝලේ යනකොට මෙයා අතරමැද මේගොල්ලන්ගේ මාමා හම්බ වෙනවා. ඇත්තටම මාමා ගොඩක් සල්ලි තියෙන කෙනෙක්. මෙයාට හොඳට සල්ලි තියෙනවා, වාහන තියෙනවා, හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගත කරන කෙනෙක් තමයි මෙයාගේ මාමා. හැබැයි ඒගොල්ලොන්ට දරුවෝ නැහැ කියලා පෙන්වන. ඉතින් මාමලා ගෙදරට ගිහිල්ලා මෙයා හෙමින් සැරේ ඉස්කෝලේට යනවා. ඉතින් ඉස්කෝලේ යනකොට මෙයාට යාළුවෝ හම්බ වෙනවා. මෙයා කතා බහ කරනවා හැමෝත් එක්කම. ඉතින් මෙතනදී වාහනයක ඇක්සිඩන්ට් වෙන්නත් යනවා. මෙතනදී කොහොම හරි මෙතනදී මෙයා දැනගන්නවා මේ ඇවිල්ලා තියෙන ඉස්කෝලේ ටිකක් හොඳ සල්ලි තියෙන ෆැමිලි එක ඉන්න තරුණයෙක් කියලා. ඉතින් මෙයා කියා කරන්නේවත් නැහැ. කොහොම වුණත් මෙතනදී ක්ලෙයා නම් මෙතනදී බිමට වැටෙනවා කියලා අපිට පේනවා. ඉතින් ක්ලෙයා ගොඩක් දුකින් මෙයාට තුවාලත් වෙනවා. ඊට පස්සේ මෙයා හැමින් සැරේ මෙතනින් නැගිටින මහලු මිනිස්සුෙකුත් බලන් ඉන්නවා. ඊට පස්සේ මෙයා කරන්නේ මෙහෙම ඉස්කෝලේට යනවා. ඉස්කෝලේට ගියාට පස්සේ මෙයාට ඉස්කෝලේ ගිහිල්ලා ඇරිලා එනවා. ඉතින් ඇරිලා එද්දි මෙයාට හම්බ වෙනවා මෙයාගේ තාත්තව. ඉතින් මෙයා තාත්තා ඩස්බින් එකක් ගාව තමයි ඉන්නේ. මෙයා කුණුවස් කරන ගමන් තමයි ඉන්නේ. කොහොමද මෙයා තාත්තා ගාවට ගිහින් කතා කරනවා. කතා කරාට පස්සේ මෙතන මේ දෙන්නත් එක පොඩි ආගමන්ට් එකකුත් යනවා. කොහොමවත් මේ හැම දෙයක්ම කවුරු හරි ෆොටෝ ගැහුවා කියලාත් අපිට පේනවා. ඉතින් ඇත්තටම මේ ක්ලෙයා ගැන කතා කරනවා. ක්ලෙයාට ස්කෝලේ කවුරුත් මෙයාට වැඩිය යාළුවෝ නෑ. මෙයා ගොඩක් දුප්පත්. ඒක නිසා මෙයාට කවුරුත් කැමති නෑ කියලා අපිට පේනවා. ඉතින් ක්ලෙයා මෙතනදී ඉස්කෝලේ ලස්සන චිත්‍රයක් ගෙනල්ලා ඒක මෙයා බිත්තිය ගහන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. කොහොම වුණත් මෙතනදී අපිට පේනවා මේ ක්ලාස් එකේ ඉන්න ටිකක් අමුතු විදිහේ ළමෙක් ඇවිල්ලා මෙතනදී මේ චිත්‍රය විනාශ කළා දානවා කියලා ඩ්‍රින්ක් එකකින් ගහලා. ඉතින් කොහොමවත් මෙතනදී මෙයාට ගොඩක් දුක හිතෙනවා. ඉතින් වටේ හිටපු ළමයිනුත් මෙයාට ඇත්තටම hina වෙනවා. මේ චිත්‍රය කොච්චර ලස්සන වුණත් මේ ළමයි නම් මේ ගර්ල්ව ගණන් ගන්නෙම නැහැ. කොහොමවත් එතෙන්දී එක බෝයි කෙනෙක් ඇවිල්ලා මෙයාට උදව් කරනවා. ඇත්තටම මේක ආයි සෙටල් කරගන්න. ඉතින් ඇත්තටම මෙයා ඉස්කෝලේ ජනප්‍රියත් නැහැ. මෙයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නැහැ. හැබැයි මෙතනදී එක් තරුණයෙක්ට මෙයා ගොඩක් ආදරය කරනවා. මෙයාගේ නම තමයි පෝල් කියන්නේ. ඉතින් පෝල්ට කොහොම වුණත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඒක නිසා කොහොම වුණත් මෙයා හිතින් එයාට ගොඩක් ආදරය කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් පාසල්දී මෙයා දිහා බලාගෙන ඉන්නවා. මෙයාට ආදරය කරනවා. ඉතින් මෙහෙම මෙයා කාලය ගත කරගෙන යනවා. කාලය ගත කරගෙන යද්දි එක් දවසක් මෙයාගේ තාත්තට මෙයා ඩස්බින් ඇද ඉන්නකොට මෙයාට හම්බ වෙනවා බොක්ස් එකක්. ඉතින් ටිකක් අමුතු විදිහේ බොක්ස් එකක්. කොහොම වුණත් මේක ටිකක් ලස්සනයි. චයිනීස් අකුරු ගහලා තියෙනවා. මෙයා හිතනවා මේක මෙයාගේ දුවට ගිහින් දෙන්න ඕනි කියලා. කොහොම වුණත් මෙයා කරන්නේ මේකත් අරගෙන
ලස්සන්ට පැක් කරන්න තමයි මෙයා ලෑස්ති වෙන්නේ. මෙයා කලින් මේක අරින් try කරනවා කොහොමවත් මෙයාට මේක අරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් පාසලේදී නැවතත් අපිට පේනවා ක්ලෙයාට අර කලින් පිරිහර කරපු ගර්ල්ම ඇවිල්ලා මෙතනදී අනම්මනම් කියනවා කොහොමනත් ක්ලෙයා මේ කිසි දෙයක් ගණන් ගන්න නැතුව මෙයාත් එක්ක හොඳට කතා කරනවා කියලා අපිට පේනවා. කොහොමනත් අවසානයේදී මෙතනදී මේ දෙන්න අතර වලියක් ඇති වෙනවා. දෙන්නත් එක්ක හොඳටම පහර පිට පහර ගහ ගන්නවා. ඉතින් දෙන්නට මෙතනදී හොඳටම පහරවල් වදිනවා. කොහොමනත් මේ ඉස්කෝලේ ඉන්න ළමයි එක්කෙනෙක්වත් මේ රණ්ඩුව නවත්තන්න නම් try එකක් දෙන්නේ නැහැ. හැමෝම කරන්නේ ෆෝන්ස් අරගෙන වීඩියෝ කරනවා, සමහරව hina වෙනවා. ඔක්කොටම ඉතින් මොබයිල් ෆෝන්ස් තමයි මම හිතන්නේ 2000න් පස්සේ සෙට් එකක් වෙන්න ඕනේ මේ ඉන්නේ. ඉතින් අපි නම් 1900 ගණන් වල. ඒක නිසා අවුලක් නැහැ. ඉතින් ඊට පස්සේ මේ වලිය මෙහෙම ටීචර් කෙනෙක් ඇවිල්ලා මෙතනදී නවත්තනවා. ඉතින් ඊට පස්සේ ක්ලෙයා කරන්නේ ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ ඇත්තට මෙයාගේ තාත්තයි මෙයාගේ තාත්තගේ යාළුවයි ඉස්සරහා වාඩි වෙලා ඉන්නේ. ඉතින් මෙතනදී ක්ලෙයාගේ තාත්තා කියනවා මම ඔයාලට gift එකක් ගෙනල්ලා තියෙනවා. ඔයාගේ ඇඳ උඩ එක තියෙනවා ගිහින් බලන්න කියලා. ඉතින් මෙයාට හම්බෙනවා කොලේක ඔතපු අර බොක්ස් එක. ඉතින් බොක්ස් එක අරගෙන මෙයා ටික මේක අමුතුයි මේකේ ලියලා තියෙන දේවල් මෙයාට තේරෙන්නේ නැහැ. මෙයා මෙතනදී කරන්නේ මේක අරින්න try කරනවා. ඉතින් වටේ බල මෙයා කොහොම හරි මේක අරින්න පොඩි try එකක් දෙනවා. කොහොමනත් මෙයාට කිසිම විදිහකට මේක අරගන්න බෑ. මෙයා දකිනවා මේක codes මොනවා හරි තියෙනවා කියලා. ඒ codes මෙයා දන්නෙත් නැහැ. කොහොම වුණත් මෙයා කරන්නේ මේක එහෙමම තියලා තියෙන එක. ඉතින් කොහොම වුණත් මෙයාට එක වාක්‍යයක් මේකේ කියා ගන්න පුළුවන් වෙනවා. මේකේ තියෙන ඔබ බලාපොරොත්තු වෙන පැතුම් 7ක් ඉටු කරලා දෙනවා කියලා. ඉතින් කොහොම වුණත් මේක එයා ඉච්චර ගණන් ගන්න ඇත්තට මෙයාට තේරෙන්නේ නැහැ කොහොමද. එහෙම එයා හිතන්නෙත් නැහැ එහෙම පැතුමක් ඉල්ලුවා කියලා මෙයාට ඒක ලැබෙයි කියලා. ඉතින් කොහොම වුණත් මෙයා මේක ළඟ තියාගෙනම තමයි ඉන්නේ. මෙයා හැබැයි කොහොමද ටිකක් විශ්වාස කරන්නත් පෙළඹෙනවා මෙයාට ඒක ලැබෙයිද කියලා. මෙයා හොඳ චිත්‍ර අඳින්න පුළුවන් ආටිස්ට් කෙනෙක්. මෙයා මේසෙ මත එක තියලා ඒක දිහා බලාගෙනම ඉන්නවා. ටිකක් වෙලා ගියාට පස්සේ මෙයාට එනවා මෙයාගේ යාළුවෙක්ගෙන් කෝල් එකක්. ඉතින් කෝල් එකකින් කියන්නේ Instagram එකට ගිහිල්ලා බලන්න ඔයාලා දෙන්න ෆයිට් කරපු ඔයාට එක විරුද්ධ විදිහේ දේවල් දාලා තියෙනවා කියලා. ඊට පස්සේ ක්ලෙයා කරන්නේ ගිහිල්ලා බලනවා Instagram එකේ ඇත්තටම මෙයාට එක දේවල් දාලා මෙයාගේ තාත්තා අර ඩස්ට්බින් මෙව්ව කරන ෆොටෝස් දාලා එතන කතා කර ඉන්නේවා දාලා මෙතනදී මෙයාට ගොඩක් මඩ ගහලා තියෙනවා කියලා මෙයා මෙතනදී දකිනවා. කොහොමවත් මෙයාට ගොඩක් දුකයි මේ වෙච්ච දේ ගැන. මෙයාට කරන්න දෙයක් නැහැ. මෙයා හිතනවා මම මේකට මොකද කරන්න කියලා. ඉතින් මෙයා කොහොම වුණත් අවසානයේදී හිතනවා මම මේ ප්‍රාර්ථනාවක් ඉල්ලනවා කියලා. ඉතින් මෙයා මෙතනදී ඒකට අත තියාගෙන එක් ප්‍රාර්ථනාවක් ඉල්ලනවා. ඉතින් මෙයාගේ පළමු පැතුම වෙන්නේ අර මෙයාට ලස්සන ගර්ල් කෙනකින් හිරිහැර කරන ඒ ගර්ල් දිරාපත් වෙලා යන්න කියලා. කොහොම වුණත් මෙයා ඒ පැතුමත් ඉටු කරන්න කියලා හිතලා මෙයා කරන වැඩේ කොහොමත් මෙයා හිතන්නේ ඒක පැතුම ඉටු වෙයි කියලා. මෙයා කරන්නේ එහෙම ගිහලා කුස්සියට කියලා පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම බීලා මෙයාගේ බලපෑටියක් තින්න එයා දිහා බලාගෙන ඉතින් දෙන්නත් එක්ක කොහොම කාලය ගත කරගෙන යනවා. ඉතින් රාත්‍රී කාලේ එළඹෙනවා. රාත්‍රී ගත වෙද්දි මෙතනදී අපිට පේනවා අර බොක්ස් එක විවෘත වෙනවා කියලා. බොක්ස් එක විවෘත වෙලා මේකේ සංගීතයක් වාදනය වෙනවා. බොක්ස් එකෙන් සංගීතය එනවා. හැබැයි ඇත්තටම මෙතනදී ක්ලෙයාත් නිදාගෙන ඉන්නේ. ක්ලෙයාට ඇත්තටම ඇහැරෙන්නේවත් නැහැ. ඉතින් අපිට පේනවා අනිත් පැත්තෙන් අර ගර්ල් අර ලස්සන ගර්ල්. ඉතින් එයාගේ නම තමයි ඩසාරි කියලා කියන්නේ. ඉතින් ඩසාරි ඇහැරිලා බලනකොට මෙයා දකිනවා මෙයාගේ කකුල් එහෙම කළු වෙලා ටිකක් විකෘති වෙමින් යනවා කියලා. ඇත්තට මෙයා හිතනවා මෙයාට මොකක් හරි ලෙඩක් හැදිලා කියලා. ඉතින් මෙතනදී ෆොටෝස් ඒවා අරගන්නවා. මේ ෆොටෝස් ටික අරගෙන Instagram එකට දානවා. ඇත්තටම අරයාගේ ප්‍රාර්ථනාව දැන් ඉටු වීගෙන යනවා. මේ ගර්ල්ව දිරාගෙන යනවා කියලා මෙතනදී පේනවා. ඉතින් ක්ලෙයා ගිහිල්ලා බලනවා ඉස්කෝලේ මේ ඉමේජ් එක. ඉතින් ක්ලෙයාට මතක් වෙනවා මෙයා කරපු අර විශ් එක. ඉතින් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙනවා. ඉතින් මෙයා ටිකක් හැබැයි බයත් හිතෙනවා. කොහොම වුණත් මෙයාගේ හිතේ අර තියෙන වෛරයත් එක්ක මෙයා ඒක ගණන් ගන්න නැහැ. මෙයා එහෙම පාසල ඉඳලා නැවතත් ගෙදර එනවා. ඉතින් කාලය ගත වෙලා යනවා. ඊට පස්සේ මෙයා මෙතනදී දකිනවා මෙයාගේ ගෙදර පහලින් කවුරු හරි සද්දයක් එනවා කියලා. ඉතින් මෙයා ගෙදර තිබිච්ච බේස්මන්ට් එකේ තියෙන දොර ඇරලා බලනවා. ඉතින් බේස්මන්ට් එකේ දොර ඇරියට පස්සේ ඇත්තටම මෙයා දකින්නේ හිතපුවත් නැති විදිහේ දර්ශනයක්. මෙයාගේ බලුකුක්කව මිය ගිහිල්ලා තියෙනවා. ඒ බලුකුක්කව මීයෝ ආහාරයට ගන්නවා කියලා මෙයා දකිනවා. ඇත්තටම ක්ලෙයාට ගොඩක් දුකයි. මෙයා ගොඩක් ආදරෙන් ළඟ හිටපු සතා ඊට පස්සේ කරන්නේ මේ සත්‍යව මෙයාගේ තාත්තත් එක්ක එකතු වෙලා මෙයා වල දානවා. ක්ලෙයා මෙතනදී තාත්තවත් බදාගෙන ගොඩක් අඬනවා කියලා පේනවා. ඇත්තටම මෙයා ගොඩක් මෙයාට ආදරය කරලා තියෙනවා. ඊට පස්සේ ක්ලෙයා කරන්නේ අර බොක්ස් එකත් අරගෙන පාසලේ ඉන්න චීන ගුරුවරයා හම්බෙන්න යනවා. ඉතින් ගුරුවරයන් ගිහිල්ලා අහනවා මේ බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මේ ගුරුවරයා හොඳ දැනුම තිබිච්ච කෙනෙක් වුණත් මේ ගුරුවරයා කියනවා මේ තියෙන අකුරු මට තේරෙන්නේ නැහැ. මේක
පරණ භාෂාවක තිබිච්ච අකුරු වගේක්. ඒක නිසා මටත් මේක තේරෙන්නේ නැහැ. මේක චීන භාෂාව හොඳට ස්ටඩි කරන අතිදේ චීන භාෂාව ස්ටඩි කරන කෙනෙක්ගෙන් තමයි ඇත්තටම අහලා දැනගන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙයා හොයනවා එහෙම කවුරු හරි ඉන්නවද කියලා. මේ විශාරද කෙනෙක් මෙයා හොයාගෙන යනකොට මෙයාට ඉන්න තවත් මේ පාසලේ චීන යාළුවෙක්. එයාගෙන් අහුවම කියනවා එයාගේ යාළුවෙක් ඉන්නවා මෙහෙම චීන භාෂාව ගැන ස්ටඩි කරන කෙනෙක් ටිකක් හොඳ දැනුමක් තියෙන කෙනෙක් අපි යාගෙන් අහලා බලමු කියලා මෙයා විස්තර කියනවා. ඉතින් කොහොමද මේ කතාව එහෙම දිගහැරලා යනවා. ඉතින් කාලය ගත වෙලා යනවා. ඊට පස්සේ ක්ලෙයා කරන්නේ නැවතත් ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා මම Instagram එකේ බලනවා මෙයාගේ අර බොයිෆ්‍රෙන්ඩ්. ඒ කියන්නේ පෝල්ගේ Instagram එක බලනවා. ඉතින් එතෙන්දී මෙයා කරන්නේ කොහොම හරි පෝල්ව මෙයාට ලබා දෙන්න කියලා විශ් එකක් ඉල්ලනවා. අර මියුසික් බොක්ස් එකෙන්. කොහොමවත් කාලය ගත වෙලා ගිහින් තියෙන. ඉතින් ඊළඟ දවසේ මෙයා ඉස්කෝලේ ගියාට පස්සේ පෝල් ඇවිල්ලා මෙයාත් එක්ක එලිම කතා කරනවා. ඉතින් අපිට පේනවා එහෙම වෙද්දි එහා පැත්තෙන් අර මියුසික් බොක්ස් එකත් වාදනය වෙනවා කියලා. ඉතින් කොහොම කාලය ගත වෙලා යනවා. මෙයාට සල්ලි ඕනි වෙනවා. ඉතින් මෙයා විශ් එකකුත් කරනවා කොහොම හරි සල්ලි ටිකක් ලැබෙන්න කියලා. ඇත්තටම මෙයාගේ මාමා තනිකරව ජීවත් වෙන්නේ. මෙයාගේ මාමා මැරුණට පස්සේ ඒ සියලුම දේපල ඇත්තටම මේ ගර්ල්ට තමයි අයිති වෙන්න තියෙන්නේ. ඉතින් මෙයා සල්ලි ඉල්ලුවා. අර බොක්ස් එක විසින් කරන්නේ මෙයාගේ මාමව එහෙම්ම නනා ඉන්නකොට එතනදිම ඝාතනය කරලා දානවා. ඉතින් මේ ආරංචිය ගෙදරට එනවා. මෙයාට ගොඩක් දුකයි. හැබැයි මෙයා හිතුවේ නැහැ මාමා මරන්න ඕනි කියලා. මෙයාට සල්ලි ඕනි කියලා තමයි කිව්වේ. ඉතින් කැරකිලා ගිහිල්ලා කොහොම හරි මෙයා කෝටිපතියෙක් බවට පත් වෙනවා. ඉතින් කාලේ ගෙවිලා යනවා. මෙයාලට දැන් මේ පුංචි ගෙදර ඉන්නත් බෑ. මොකද මේගොල්ලෝ හොඳ කෝටිපතියෝ වෙලා තියෙන. ලෝයස්ලා කියනවා ඕගොල්ලෝ ගිහිල්ලා ජීවත් වෙන්න යන්න ඕගොල්ලොන්ගේ අලුත් නිවසට. ඒ කියන්නේ මාමලා ගෙදර ඉඳලා ඔයාලට ජීවත් වෙන්න පුළුවන් කියලා. මාමට හොඳට සල්ලි තියෙනවා. වැඩ කරන්න කට්ටිය ඉන්න ලොකු මන්දිරයක දැන් ජීවත් වෙන්නේ. මෙයාට මේකප් ආටිස්ලා හැමෝම කට්ටිය ඉන්නවා. දැන් මෙයා හොඳ පෝසත් තරුණියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් කාලය ගත වෙනවා. මෙයාට ඇඳුම් ගොඩක් තියෙනවා. දැන් ඉස්කෝලේත් මෙයාට ඇත්තටම ලොකු ජනප්‍රියත්වයක් ලැබෙනවා මේ කතාව නිසා. ඉතින් මෙයාකත් විශ් එකක් විදිහට ඉල්ලපු දෙයක්. කොහොම කාලය ගත වෙලා යනවා. ඉතින් එක්තරා දවසකදී මෙයාගේ නැන්දවත් මෙහෙම අර බොක්ස් එක විසින් මියුසික් බොක්ස් එක විසින් ඝාතනය කළා දානවා. අර දීපලවල සියලුම තනි අයිතිය ලැබෙන්නේ අන්තිමට ක්ලෙයාට. ඉතින් ක්ලෙයා ගොඩක් සතුටු වෙනවා මේ දේත් එක්ක. කොහොම වුණත් ඒ දෙයට සතුටු වුණත් මෙයා ටිකක් දුකයි මෙයාගේ නැන්ද මියක ගියක ගැන. ඉතින්ම කාලය ගත වෙලා යනවා. දැන් පෝල්ගේ ආදරේ ටික ටික අපිට පේනවා ක්ලෙයාගේ පැත්තට යොමු වෙනවා කියලා. ඉතින් මෙයාගේ විශ් එකක් තමයි ඒකත්. පෝල් කොහොම වුණත් දන්නේ නැහැ මෙහෙම දෙයක් නිසා මේක ලැබෙන්නේ කියලා. ඉතින් චීනේ යාළුවෙක් දවසක් හම්බුනාට පස්සේ මෙයා කියනවා මගේ යාළුවා ඉන්නවා අපි ගිහලා කතා කරලා බලමු මේකේ තියෙන මොනවද කියලා. ඉතින් අර බොක්ස් එකත් අරගෙන අර ඥාති සොහොයුරිය ගාවට මේ දෙන්නත් එක්ක යනවා. ඉතින් දෙන්නත් එක්ක ගියාට පස්සේ මේකේ තියෙන දේවල් ගැන කියනවා. මේ පෙට්ටියේ තියෙන ප්‍රාර්ථනා 7ක් ගැන ප්‍රාර්ථනා බඳුනක් ඇත්තටම ප්‍රාර්ථනාවන් 7ක් ඉල්ලන්න පුළුවන් වාට. ඒ ප්‍රාර්ථනාවන් 7ම ඔයාට ඉෂ්ට කරලා දෙනවා මේ බොක්ස් එකෙන් කියලා. හැබැයි මෙතනදී මේගොල්ලෝ තවත් හිතනවා ටිකක් ඉන්ටර්නෙට් එකේ හොයලා බලන්න. ඉන්ටර්නෙට් එකේ හොයලා බැලුවට පස්සේ ඇත්තටම මේ බොක්ස් එක සම්බන්ධ අවතාර කතා ඊට පස්සේ ඇත්තටම මේ බොක්ස් එකේ ජීවත් වෙන්නේ අවතාරයක්. මොකද හොඳ සල්ලි තියෙන ෆැමිලි එකකට අයිති එකක්. ඒ අවතාර තමයි මේකේ ජීවත් වෙන්නේ කාලයක් තිස්සේ. මෙහෙම අවශ්‍යතාවන් ඕමනාවන් ඉටු කර කර මිනිසුන්ගේ හැබැයි අවසානයේදී ඒ මිනිසුන්ගේ ජීවිතත් මේ බොක්ස් එක විසින් බිලි ගන්නවා කියලා අන්තිමට මේ ගර්ල්ට මේ විශේෂඥ කෙල්ල මෙයාට කියනවා. ඉතින් දැන් ඔහොම කාලය ගත වෙලා යනවා. මේ ගර්ලුත් සතුටින් ඉන්නේ. පෝලුත් මේ පැත්තට දැන් මෙයාට කැමැත්තෙන් තමයි ඉන්නේ. හැබැයි එක් දවසකදී අර ඥාති සොහොයුරිය කියන්නේ මේ බොක්ස් එක ගැන හොයන ඥාති සොහොයුරියට මේල් එකක් එනවා. මෙයාගේ මේල් එකට. ඉතින් මේ මේල් එකේ තියෙන්නේ මේ බොක්ස් එක ගැන තවත් තොරතුරු. මොකද ජීවිතයක් විනාශ කරන්න පුළුවන් දෙයක් කියලා මෙයාට මේල් එකක් එනවා. මෙයා හොයලා බැලුවට පස්සේ මේක විනාශ කරන්න කියලා. ඉතින් මේ බොක්ස් එකට ඒක දැනෙනවා. මෙතනදී මේ බොක්ස් එක කරන්නේ මේ ඥාති සොහොයුරිය ඉන්න ගෙදර ලයිස් ටික ඔක්කොම නිවලා දානවා. ඉතින් මේ ගර්ල් දැනගන්නවා දැන් මෙයාටත් අරකින් මොකක් හරි බලපෑමක් වෙනවා කියලා. කොහොම වුණත් අවසානයේදී අපිට පේනවා මේ ගර්ල්වත් කොහොම හරි මේ බොක්ස් එක විසින් ඝාතනය කරලා දානවා කියලා. ඉතින් අවසානයේදී මේ යාළුවා කියන්නේ කලින් අර හම්බෙච්ච චීන යාළුවා ගෙදරට එනවා. ගෙදරට ආවම මෙයා දකිනවා මෙයාගේ ඥාති සොහොයුරිය මෙතනදී මිය ගිහින් ඉන්නවා කියලා. ඉතින් මෙතනදී කොහොම හරි මෙයා එනවා ඉස්කෝලේට ඇවිල්ලා ක්ලෙයාගෙන් අහනවා මොකක් හරි විශ් එකක් කරාද අපේ නංගිට එරෙහිව කියලා. ඉතින් ඇත්තටම මෙතනදී ක්ලෙයා කියනවා නෑ මං එහෙම විශ් එකක් කිසිම දෙයක් කරේ නෑ කියලා. කොහොම වුණත් අර බොක්ස් එකේ
ආරක්ෂාව වෙනුවෙන් යම් යම් ඝාතනයන් සිදු කරනවා කියලා මෙතනදී ඇත්තටම අපිට පේනවා. ඉතින් කොහොම කාලය ගත වෙලා යනවා. මේ ක්ලෙයා දැන් ගොඩක් සතුටින් තමයි ජීවත් වෙන්නේ. මොකද මෙයාට ඉස්කෝලේ හොඳ පොපියුල එකක් තියෙනවා. මෙයාට සල්ලි තියෙනවා. මෙයා ෆුල් හැපි එකේ ජීවත් වෙනවා. ඉතින් යාළුවෝගෙන් ගොඩක් ඉන්විටේෂන්ස් එනවා මෙයාට පාටිස් වලට. දැන් මෙයා ඇත්තටම පාසලේ ඉන්න ජනප්‍රියම තරුව වෙලා තියෙන්නේ. ඉතින් අවසානයේ පාටි එකදී මෙතනදී පෝල් මෙයාට ගොඩක් කිස් කරනවා. මෙයාට ආදරේ කියලා කියනවා. ඉතින් කොහොම කාලය ගත වෙලා යනවා. කාලය ගත වෙලා යද්දි එක්තරා රාත්‍රියකදී මෙයා ආයෙත් අර අම්මගේ පරණ සිහිනයක් දැකලා මෙයා හොඳටම බය වෙලා නැගිටිනවා. ඉතින් නැගිට්ටාන් පස්සේ මෙයා දකිනවා මෙතන ගෙදරට කවුරු හරි ඇවිත් ඉන්නවා කියලා. මෙතනදී මෙයා කරන්නේ පොල්ලකුත් අරගෙන මේ පසුපස්සෙන් යනවා. කොහොමුණත් මෙයාට හරියට හොයාගන්න බැරි වෙනවා. ඉතින් අවසානයේදී මෙයා හොයාගෙන එහෙම කාලය ගත වෙලා මෙයා එදා රාත්‍රියේ නිදා ගන්නවා. දැන් ඊළඟ දවසේ ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම දැන් ක්ලෙයා දැනගන්නවා මේ බොක්ස් එක විසින් ගොඩක් මිනිස්සු ඝාතනය කරලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මෙයා යාළුවන්ටත් කියනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ බොක්ස් එකට මෙයා දන් වැලක් දාලා ඉබ්බෙකුත් දාලා තමයි තියෙන්නේ. කොහොම කාලය ගත වෙලා යනවා. යාළුවන්ට ගිහම නම් සමහර යාළුවෝ මේක පිළිගන්නෙත් නැහැ. මෙයා කරන්නේ ඊට පස්සේ මේක අරන් ගිහිල්ලා මෙයාලගේ ගේ ගාව තියෙන මේ ඩස්බින් එකට දාන්න තමයි මෙයා හිතන්නේ. හැබැයි කොහොමවත් මෙයා මේක ඩස්බින් එකට දාන්නේ ආයි අරගෙන එනවා. ඉතින් අපිට පේනවා දැන් පාටි එකේ දවසේ කට්ටිය හොඳට එන්ජොයි කරනවා. මෙතනදී අපිට පේනවා පෝල් සහ ක්ලෙයා දෙන්න හොඳටම කිස් කරනවා කියලා. ඉතින් ඇත්තට පෝල් කියන්නේ හොඳ කඩවසම් පොරක්. ඊට පස්සේ මෙතනදී මෙයා කරන්නේ පෝල්ගේ මොබයිල් ෆෝන් එක අරගන්නවා. මෙයා මොබයිල් ෆෝන් එක අරගත්තට පස්සේ ඇත්තට මෙයා මේකේ තිබිච්ච ෆොටෝස් ටිකක් බලනවා. ෆොටෝස් ටිකක් බැලුවට පස්සේ මෙයා දැනගන්නවා කලින් දවසේ මේ ගෙදරට ආපු කොල්ලා අර පෝල් තමයි කියලා. ඉතින් ඇත්තරම දැන් මේ බොක්ස් එකේ රහස දන්න කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මේ කීප දෙනාම නිසා දැන් එන්න ජීවිත අවදානමත් වැඩි වෙලා තියෙන්නේ. මේ බොක්ස් එක ගැන මෙයාගේ යාළුවෙක් දැනගෙන ඉන්නවා. මේ යාළුවා මෙතනදී සෝපානයකට නගින් තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඇත්තරම අපිට පේනවා අනික් පැත්තෙන් අර දන්වැල් කඩාගෙන අර බොක්ස් එක විවෘත වෙනවා කියලා. ඉතින් විවෘත වෙලා මෙතනදී බොක්ස් එකේ මියුසික් එකක් ප්ලේ වෙනවා. අර සෝපානේ මෙතනදී අපිට පේනවා කඩා වැටිලා ඒ රහස දන්න තවත් තරුණියක් මෙතනදී බිලි ගන්නවා කියලා. ඉතින් මේක ඇත්තටම S2 ඉස්සරහම තමයි ක්ලෙයාගේ වෙන්නේ. ක්ලෙයාට ගොඩක් දුක හිතෙනවා. ක්ලෙයා හොඳටම බය වෙනවා. ඊට පස්සේ ක්ලෙයා ඇවිල්ලා අර චයිනීස් යාළුවත් එක්ක කියනවා මේකට දැන් අපි මොනවා හරි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ දෙන්නත් එක්ක කරන්නේ නැවතත් අර මියගිය තරුණ ඥාති සොයුරගේ ගෙදරට ඇවිල්ලා මේක පිළිබඳ තිබිච්ච විස්තර ටික මේගොල්ලෝ හොයලා බලනවා. ඉතින් මේගොල්ලෝ හොයලා බැලුවට පස්සේ මෙතෙන්දී හැමෝම දැනගන්නවා මේකේ තව ප්‍රාර්ථනාවන් දෙකක්. ඒ කියන්නේ ප්‍රාර්ථනාවන් 7ම ඉෂ්ට කරාට පස්සේ ඇත්තටම ප්‍රාර්ථනාවන් කරන එක්කෙනාගේ ජීවිතෙත් මේ බොක්ස් එක විසින් මෙහෙම ගන්නවා කියලා. ඉතින් මෙතෙන්දී මේ දෙන්නත් එක්ක කරන්නේ මේ බොක්ස් එක ගිනි තියනවා. මේ බොක්ස් එකට ගහනවා. මොනවා කරත් මේගොල්ලෝ දැනගන්නවා මේ මියුසික් බොක්ස් එක විනාශ කරන්න කාටවත් බෑ කියලා. ඉතින් එක්තරා දවසකදී අපිට පේනවා නැවත දවසක් පෝල් ඇවිල්ලා ඉන්නවා ගෙදරට. මෙයාට බොහොම ආදරේ කරන්නේ. ඉතින් පෝල් මෙතනදී ෆොටෝස් එහෙම අරගන්නවා. අරගෙන එහෙම යනවා. ඉතින් එක්තරා දවසකදී මෙයා මේ මියුසික් බොක්ස් එක හොයලා බැලුවට පස්සේ මෙයා දකිනවා මේ මියුසික් බොක්ස් එක අතුරුදහන් වෙලා තියෙනවා. ගෙදරින් කවුරු හරි මේක අරන් ගිහින් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා පොලිසියෙන් ඇවිල්ලා මෙතනදී මේගොල්ලෝ කියනවා මේගොල්ලෝගේ මාමා ගොඩක් බදු මුදල් ගෙවලා නැහැ. ඒක නිසා මෙයාලට මේ ගෙදරින් යන්න වෙනවා. මේ සියලුම දේපල රජයට අයිති වෙන්න තමයි යන්නේ කියලා. ඉතින් මේකත් එක මේගොල්ලෝ ගොඩක් දුකයි. කරන්න දෙයක් නැහැ. මේගොල්ලෝ නැවතත් යන්න වෙනවා අර පරණ ගෙදරටම. ඉතින් පරණ ගෙදරටම යනවා. ඇත්තටම දැන් ක්ලෙයාගේ අතේ අර බොක්ස් එකක් නැහැ. ඒකත් කවුරු හරි හොරකම් කරලා තියෙන්නේ. ක්ලෙයාගේ ජීවිතේ අර පරණ තත්වයටම නැවතත් පත් වෙනවා කියලා අපිට පේනවා. කවුරුත් ගණන් ගන්න නැහැ. ක්ලෙයාට හැමෝම පහර දෙනවා. ඉතින් ඒත් එක්කම මෙතනදී ක්ලෙයා ආදරය කරන කෙනෙකුත් දැන් මෙතන කවුරුත් නැහැ. ඉතින් ඇත්තටම පෝල්ටත් ඒ බලේ බිඳලා ගිහිල්ලා තියෙන්නේ. මෙතනදී මෙයාට දැනගන්න ලැබෙනවා පාසලේ යාළුවෙක් මේක ඒ කියන්නේ මියුසික් බොක්ස් එක හොරකම් කරලා තියනවා කියලා. ඉතින් මෙතනදී මෙයාට හොඳටම කීන් තියනවා. මෙයා කරන්නේ මේ මියුසික් බොක්ස් එකත් අරගෙන එතනින් පැනලා එනවා. ඉතින් පැනලා ඇවිල්ලා ඒ කොල්ලට පහර දීලා තමයි එන්නේ. මෙයා ගෙදරට ඇවිල්ලා මෙයාගේ 6 වෙනි පැතුම ඉල්ලනවා. ඒ 6 වෙනි පැතුම තමයි මෙයාගේ අම්මව මෙයාට ගෙනල්ලා දෙන්න කියලා. ඉතින් ඇත්තටම මෙයාගේ අම්මා මේ වෙලාවෙදිම මෙයාට ලැබෙනවා. ඉතින් කොහොම වුණත් මේගොල්ලෝගේ මේ පරණ දේවල් සතුටින් මෙයාලා කාලය ගත කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙයා උඩට ගියාට පස්සේ මෙයා ගොඩක් කම්පැනිටපත් වෙන දෙයක් සොයා ගන්නවා. ඒ තමයි මෙයා මේක උඩට නැග්ගට පස්සේ මෙයා දකිනවා මෙයාගේ අම්මා අර මෙයා පුංචි කාලේ විසි කරලා තියෙන මේ මියුසික් බොක්ස් එක. ඇත්තටම අම්මා මිය ගිහිල්ලා තියෙන්නේ මේ මියුසික් බොක්ස් එක හින්දා. ඉතින් කොහොමද දැන් අම්මා නැවතත් මෙයාට ලැබිලා තියෙනවා. කොහොම වුණත් මෙයා දැනගන්නවා මෙයාගේ අම්මට වැඩි ආයුෂක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් අම්මා දැන් අතුරුදහන් වෙනවා ටික වෙලාවකින්. ඊට පස්සේ මෙයා දැනගන්නවා මෙයාගේ තාත්තට අනතුරක් වෙන්න තමයි යන්නේ කියලා. මෙයාගේ තාත්තා ගෙදර තිබිච්ච ගහක් කප තමයි ඉන්නේ. මෙයා එතන දුවගෙන යනකොටම මෙයා දකිනවා මෙයාගේ තාත්තගේ
හිස වෙන් වෙලා යනවා මෙයාගේ චේන්සෝ එක වැදිලා. ඉතින් කොහොමද මෙයාට ගොඩක් දුකයි මේක දරා ගන්න බෑ. මෙයා දැනගන්නවා හැමෝම මෙයාට නැති වෙලා යනවා කියලා මේ මියුසික් බොක්ස් එක නිසා. මෙයා ගොඩක් දුකින් මෙයාගේ මියුසික් බොක්ස් එක ගාවට ඇවිල්ලා මෙයා ඉල්ලනවා මට මේ මියුසික් බොක්ස් එක හම්බෙච්ච දවසට ටක් ගාලා මාව එක් කරගෙන යන්න කියලා. ඊට පස්සේ මෙයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. එයා ඒ නැගිටපු වෙලාවේදී මෙයා නැගිටපු විදියටම ඇහැරෙනවා. ඉතින් සාමාන්‍ය ජීවිතේ මෙයා ඒ දේවල් හැමදේම දකිනවා. මෙයා ගිහිල්ලා තාත්තට කලින් මේ මියුසික් බොක්ස් එක අරගෙන හංග ගන්නවා. හංගගෙන මෙයා ගිහිල්ලා අර චයිනීස් යාළුවට මේක දීලා කවදාවත් මේක අරින්න එපා. මෙයා ඕක පරිසම් කරලා තියාගන්න. කාටවත් අරින්න දෙන්නත් එපා. කොහේ හරි කාටවත් මිනිසුන්ට අහුවෙන්නේ නැත්නම්කින් දාන්න කියලා මේ චයිනීස් යාළුවට මෙයා කිස් එකක් දෙනවා. ඇත්තටම දැන් මේ චයිනීස් යාළුවට මෙයා ආදරය කරන්නත් පටන් ගන්නවා. පෝල්ගේ ආදරේ මෙයා අතහැරලා දානවා. ඒත් එක්කම එහෙම කියලා මෙයා හැරලා අනිත් පැත්තට එනකොටම අපිට පේනවා මෙයා වාහනයක හැපිලා එතනදින් මිය යනවා. ඉතින් මෙයා හත්වෙනි ප්‍රාර්ථනාව ඉල්ලුවා. හත්වෙනි ප්‍රාර්ථනාව ඉල්ලුවොත් කරන්න දෙයක් නැහැ. එයාගේ ජීවිතෙත් ගන්නවා. ඒ විදිහට තමයි මේ මූවි එක ඉවර වෙන්නේ. ක්ලෙයාගේ ජීවිතේ ඒ විදිහට ඉවර වෙනවා. මම හිතනවා මේ මූවි එක ඔයගොල්ලෝ ගොඩක් එන්ජොයි කරන්නත් කියලා. එහෙනම් අපි තවත් ලස්සන මූවි එකකින් ආයේ හමු වෙමු.